ඉතින් අදත් ඔයාලා එකතු කරගන්නවා චමරෝවිත් කොරියා මගේ YouTube channel එකත් එක්ක. ඉතින් අද ඇවිල්ලා තියෙනවා කොරියාවේ තියෙන වාහන කම්පැනි එකකට. මේ කම්පැනි එකේ හදන්නේ ට්‍රැක්ටර්. ඉතින් එක එක වර්ගයේ ට්‍රැක්ටර් මේ කම්පැනි එකේ හදනවා. කම්පැනි එක ඇතුළ ආවට ඔයාලට එළියෙන් තමයි මට ට්‍රැක්ටර් ටික නම් පෙන්වන්න වෙන්නේ. මොකද මේ ඇග්‍රීමන්ට් එන කාලේ ඔයාලට ඇග්‍රීමන්ට් ආවොත් ඉතින් බලන්න LS කියලා කම්පැනි එකකින් ඇග්‍රීමන්ට් එකක් ආවොත් මේ වගේ කම්පැනි එකට ඔයාලට අනිවාර්යයෙන්ම එන්න පුළුවන්. ගොඩක් ශ්‍රී ලාංකිකයොත් වැඩ කරනවා මේ කම්පැනි. විදේශිකයන් ගොඩක් ඉන්නවා. ඉතින් මම ඔයාලට එළියේ තියෙන ට්‍රැක්ටර් පෙන්වන්නම්. අපේ ලංකාවේ ට්‍රැක්ටර් වලට වඩා ගොඩක් විශේෂයි. ඒකයි ඉතින් පෙන්වන්න කියලා හැදුවේ. ඉතින් බලමු එහෙනම් මේක පොඩි වීඩියෝ එකක් වෙයි YouTube බලන්න. ඉතින් දල වශයෙන් කොරියාවට එන්න කෙනෙක්ට මොනවද හදන්න කියන එක ගැන ආදර්ශයක් ගන්න තමයි ඉතින් මේ වීඩියෝ එක මම කරන්නේ. මෙතන තියෙන පොඩි ට්‍රැක්ටර් වගේක්. මේවා තාම හදලා නැහැ. ඒ කියන්නේ චුට්ටක් එන්ජින් එකම හදලා ගොඩක් ලස්සනට තියෙනවා. ඉතින් බලනකොට නම් චූටි රේසින් කාර් වගේ තමයි පේන්නේ. ඒනට මේවා ට්‍රැක්ටර් ගොඩක් ලොකු කම්පැනි එකක් තමයි මේක. එක එක වර්ගයේ ට්‍රැක්ටර් තියෙනවා. ඉතින් දල වශයෙන් පොඩි දෙයක් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් මේකේ මේ කම්පැනි එකෙත් ගොඩාක් හොඳට වැඩ කඩ තියෙන කම්පැනි එකක් තමයි මේක. ඉතින් මේක වගේ කම්පැනි එකට එනවා කියන්නේ ඉතින් ඔයාලට ලොකු පරියකට යන්න පුළුවන්. අපේ කම්පැනි එක නම් මේක සබ් කම්පැනි එකක්. ඒ කියන්නේ මේකෙන් වැඩ අපිටත් දීලා අපිත් මේකේ පොඩි මේකේ ඉත පොඩි කිට් එකේ තියෙන පොඩි කෑල්ලක් අපේ කම්පැනි අපි හදනවා. ඒව තමයි අපි නම් කරන්නේ. ඉතින් මේක ඇත්තටම ගොඩාක් ලොකු කම්පැනි එකක්. බලන්නත් දේවල් සෑහෙන්න තියෙනවා. වීඩියෝ එක කරන්න පුළුවන් කමක් තියෙනවද නම් දන්නේ නැහැ. නමුත් ඉතින් වීඩියෝ එක කරා බලන්න. ඔය පේන්නේ ට්‍රැක්ටර් යාර්ඩයක් තමයි තනිකර තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ තියෙන පැත්තේ තියෙන ලොකු කම්පැනි එකක් තමයි මේ කම්පැනි එක. ඉතින් ගොඩක් කම්පැනි මේ වගේ ලොකු කම්පැනිත් එක්ක යැපෙනවා. මොකද මේ වලින් දෙන වැඩ අරගෙන තමයි ගොඩක් කම්පැනි දුවන්නේ. ඉතින් ඔය වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම හොඳ කම්පැනි එකක්. ඔයාලා දල වශයෙන් ගන්න. මට මේක ඇතුළේ මේවා හැදෙන විදිය නම් බලන්න හම්බෙන්නේ නැහැ. මොකද ටයිම් එකත් 5:00 පස්සේ තමයි මම මේකට ආවේ. ඉතින් ඔයාලා කොරියාවට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට තමයි ආසාව වැඩි වෙන සමාජ උට්ටක් මේ වීඩියෝ කරලා ටක් ගාලා මේක දැම්මේ. ඉතින් එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් තවත් හම්බෙන්න. මොකද මම දන්නවා මොකද මමත් විභාග ලියලා ආපු කෙනෙක් විදියට හරි ආසයි. ලංකාවේ ඉඳන් බලනවා මොන වගේ රස්සාද තියෙන්නේ, මොන වගේ මට හම්බෙයිද එහෙම කියන එක බලන්න ගොඩක් කට්ටිය ආසයි. ඉතින් කොරියාවේ ඉන්න කෙනෙක්ට වඩා ලංකාවේ ඉන්න කෙනෙක්ට තමයි මේ වීඩියෝ එක මම කරන්නේ. ඉතින් ඔයාලත් කොරියාවට එන්න කොහොම හරි විභාග ලියලා ආසාවක් ඇති කර ගන්න. කොරියාවට කොහොම හරි එනවා මේ වගේ නිපැයුමකට මම පොඩ්ඩක් හරි දායක වෙලා අපි තමයි හදන්නේ කියලා කියනවා කියන එක. ඉතින් ඔයාලා හිතා ගන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්. ආයි මේ වගේ අසන වීඩියෝ එකකින් හම්බෙන්න. ගොඩක් කලකින් වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. ඒකයි මේ වගේ දේවල් දාන්නේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. තෝමන්නායෝ